ඇතුළට ඒගොල්ලගේ න්‍යායාචාර්ය ඒගොල්ලගේ හාමු මහත්තයා රනිල් වික්‍රමසිංහ එක පැයකට දාලා පෙන්නන්න පුළුවන් එක පැයකට විශාල ප්‍රශ්නයක්. It's a big question. ගරු මන්ත්‍රීතුමා මේක It's a big question. නාටක මඩුවක් වෙනවා ගරු අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාට හොරු අල්ලන ඇමතිකම එතුමාට ලබා දෙන්න. හැබැයි හවස 7ට ප්‍රවෘත්ති බලන්නකෝ. අඬලා ඉවරයක් මම ආරාධනා කරනවා ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහත්තයාට. එන්න ටීවී එකට මා එක්ක ප්‍රසිද්ධ විවාදයක ආර්ථිකය ගැන. Let's go. දැන් මම දැක්කා අපිට හොරා කියපු අය කියනවා පාර්ලිමේන්තුවේ 3න් 2ක් දෙන්නලු හොරකම් අල්ලන්න. ඒ පාර්ලිමේන්තුව පොලිසියද හොරු රැක්කනම් මහින්ද මහත්තයාගේ ආණ්ඩුවෙන් දැන් පුළුවන් අල්ලන්න. Oh my god. කලබල වෙන්න එපා. ඇයි කලබල? ඇයි කෙඳිරි ගහන්නේ? අනේ මහත්තයෝ කෙඳිරි ගහන්න එපා. වෙලා වෙනවා. වෙලා වාමක් ඒවා කතා කරන්න. මම ජගත් විතාන මන්ත්‍රීතුමත් දැන් කතා කරේ අපේ හාමුදුරුවෝ බන්ධනාගාර ගැන. දාද උදේත් මම උසාවි ගිලා වෙන නඩුවකට දැන් එකමාරට එතනට යන්න තියෙන හින්දා තමයි ඔබ වහන්සේට මම මතක් කරේ. නඩුවක් ගන්න නිසා අද හැම බන්ධනාගාරයක්ම පිරී ඉතිරිලා යනවා. ඒක වෙන්න ඕනේ අනිත් පැත්ත. සමහර වෙලාවට ඒක අපි සතුටෙන් කතා කරන්න ඈත් ඉන්නවා. හැබැයි හොරු මිනිමරුවන් මංකොල්ලකරුවන් වැඩි වෙනවා කියන්නේ සමාජය පිරිහෙනවා කියන කාරණේ. අද හැම බන්ධනාගාරයක්ම 700ක් ඉන්න පුළුවන් තැන 3000ක් ඉන්නවා. 1000ක් ඉන්න පුළුවන් තැන 4000ක් ඉන්නවා. 2000ක් ඉන්න පුළුවන් තැන 6000ක් ඉන්න තැනට පරිවර්තනය වෙමින් පවතිනවා. මේ හොඳ කාරණයක් නෙවෙයි. ඒ හින්දා සමාජයේ දිහා මීට වඩා වෙනස් විදියකට සමාජයේ අභ්‍යන්තරයේ තියෙන ගැටලු පිළිබඳව ආර්ථික ප්‍රශ්න පිළිබඳව මීට වඩා ගැඹුරින් අධ්‍යයනය කළ යුතු කාලයක් කියලා අපි විශ්වාස අපරාධකරුවන්ට දඬුවම් දීමේ බලයක් මට තිබෙනවා නම් මේ පාර්ලිමේන්තුවේ බොහෝ දෙනෙක් නැති බව මා දන්නවා. ඒ නිසා ගරු කතානායකතුමනි, හරිද? මා සතු එවැනි බලයක් තියෙනවා නම් මේ මොහොතේ නැගිටලා මට කතා කරන්න කෙනෙක් නැතුව වෙනවා. මට එවැනි බලයක් නැති වීම ගැන මා කනගාටු වෙනවා. ඒ නිසා වංචනිකයට දඬුවම් දීම පිළිබඳ බලය, අපරාධකරුවන්ට දඬුවම් දීම පිළිබඳ බලය මා සතුව තිබුණා නම් අද ජොන්ස්ටන් ඇඟිල්ල දික් කරන්න ඔතන නැති බවත් මා දන්නවා. අපිට එක ආණ්ඩුවක් આવත් මම දන්නවා ඔක් ගැන කරන විදිය. පරණ මූණ නැගිටිනකොට ගරු කතානායකතුමනි, පරණ කතා ඔක්කොම ඔළුවට එනවා. මා දන්නවා ගරු කතානායක ඉස්සරහත් ආණ්ඩුව පිටිපස්සෙත් ආණ්ඩුව. මම ඒක නොදැන නැගිට්ටව නෙවෙයි. යෝජනා කරන අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාට හොරු අල්ලන ඇමතිකම එතුමාට ලබා දෙන්න. හැබැයි හොරු අල්ලන ඇමතිකම දුන්නට මදි ජනාධිපතිතුමනි, එතුමාගේ අත් දෙක බැඳලා පීනන්න දාලා හරියන්නේ නැහැ. එතුමාගේ අත් දෙක ලියලා පූර්ණ බලතල සහිතව වසරක් වැඩ කරන්න අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාට අවස්ථාව ලබා දෙන්න. අනුර කුමාර දිසානායකට පුරුෂකර්ම ඇමතිතුමනි, ඔබතුමාට ඒක සඳහා නීති රෙගුලාසි මදි නම් ඔබතුමා මේ පාර්ලිමේන්තුවට අවශ්‍ය නීති රෙගුලාසි ගේන්න. ඔබතුමා එක හොරෙක් හරි අල්ලලා මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා අනපනත් සංශෝධනය කරලා මෙන්න මේ හොරා කියන නම තියෙන පුජ්‍යලයව පෙන්නලා ඒකට ඡන්ද විමසන්න. ඒකට ඡන්ද දෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් අන්න එයාට හොර ලේබලේ ගහන්න අනුර කුමාර මන්ත්‍රීතුමනි 225ම බල්ක් එකට දාලා හොරු කියන ලේබලය දාන්න අනුර කුමාර මන්ත්‍රීතුමා සූදානම් වෙන්න එපා. ඔබතුමාට තියෙන දෙකපුරුද්දක්, ඔබතුමාගේ පළපුරුද්දක් ගැන කතා කරන්නේ නැහැ. හෙට අනිද්දා ජනාධිපතිවරණයක් ආවොත් මේ රටේ ජනාධිපති අපේක්ෂකයා වෙන්න ඉන්නේ. අපි දන්නේ අනුර කුමාර දිසානායක හිටපු කුස්සිකර්ණ ඇමතිවරයා කියන කතා ටික විතරයි. ඒ නිසා ඔබතුමා අවුරුද්දක් මේ ආණ්ඩුව එක එකතු නොවුනත් කමන්නේ. හැබැයි හොරු අල්ලන අමාත්‍යංශය අරගෙන එක හොරෙක් අල්ලලා ඔප්පු කරලා පෙන්නන්න මෙන්න අනුර කුමාර දිසානායක එක හොරෙක් ඇල්ලුවා කියලා. ඇත්ත. සම්පූර්ණ ඇත්ත. දාන්න ඇතුළට ඒගොල්ලගේ න්‍යායාචාර්ය ඒගොල්ලගේ හාමු මහත්තයා රනිල් වික්‍රමසිංහ එක පැයකට දාලා පෙන්නන්න පුළුවන් එක පැයකට. මම කියන්නේ මේක තමයි මේගොල්ලගේ දෙපිඩි දේශපාලනය. මෙන්න දැන් ලැබුණු පුවතක්. ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජනාධිපති ධුරය දැරූ සමයේ රජයේ මුදල් භාවිත කරමින් පෞද්ගලික සංචාරයක නිරත වීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා. එක පැයකට දාලා පෙන්නන්න පුළුවන් එක පැයකට.
මේ වෙච්ච දේ ගැන අපි කනගාටු වෙනවා. නමුත් ඒ පිළිබඳ වගකීමක් සර්වජන බලයට එල්ල වෙන්නේ නැහැ. අපිට මෙහෙම උනේ ඇයි කියලා. අපි ඔක්කොම අසරණයි. අපේ හාමුදුරනේ අපි අසරණ වෙලා වගේ අපිට දැනෙනවා. ඒලා පරීක්ෂණයක් කරනවා. ඉතින් දැන් කවුරු කතා කරන්නේත් නැහැ. යම් වැරද්දක් කළා තියෙනවා නම් පරීක්ෂණයක් කරන්න එක නෙවෙයි ප්‍රශ්නේ. දැන් අවුරුදු 15ක් 20කට කලින් වෙච්ච සිදුවීම් ගැන ඩයස්පෝරාගේ අවශ්‍යතාවය මත දැන් ක්‍රියාත්මක වෙනවා. ඒක හරි අසාධාරණයි කියන එක තමයි අපේ ස්ථාවරය. සහ ඉතින් පොලිසියට උනත් නායකම් අපදීමට විරුද්ධ වෙන උමනාවක් නැහැ. ඉතින් හරි අසාධාරණයි. ඊයේ දිනේ මේ රටේ හිටපු විධායක ජනාධිපතිවරයෙක්ව අත්අඩංගුවට ගත්තා. රනිල් වික්‍රමසිංහ මහත්තයා. ජානක වක්කුඹ රැමතුමාත් අපි කීප දෙනෙක් ඒ වෙලාවෙ එතනට ගියා. මොකද අපි දන්නවා දේශපාලන පරිගැනීම් වල තියෙන වේදනාව. ඒ මුළු පවුලම දේශපාලන පරිගැනීම් වලට ලක් වෙලා තියෙනවා. ඊට පෙර මේ ආය වතාවක් අපි දකිනවා දේශපාලන පරිගැනීමකට ලක් වෙන. ගමේ වෙනත් දේශපාලන පක්ෂයකට වැඩ කරන පාක්ෂිකයා ගිහිලා පාර්ලිමේන්තුව නියෝජනය කරපු മന്ത്രിවරයා දක්වා පරිගැනීම ක්‍රියාත්මක වෙනවා. සමහර අය දැන් නිකන් කියන හොරු ඇල්ලුවද හැබැයි මම එකක් කියන්නම් අල්ලනකොට කිඳිරි ගාන්න නම් එපා. හවස 7ට ප්‍රවෘත්ති බලන්නකෝ. අඬලා ඉවරයක්. මම කියන්නේ මාධ්‍ය ඉස්සරහා ඔහොම අඬනවා නම් ගෙදර කොහොම අඬනවද? මේසයක් තියාගන්න මයික් දෙකක් තියාගන්න ඉතින් අඬනවා වැළපිල්ල. මේ දවස්වල ටීවී එකේ වැඩියෙන්ම කෑ ගහන්නේ වැඩිම බය වෙච්ච කෙනා. A few moments later. අපි කෙඳිරි ගන්නෙ නැහැ. බෑ අපි කෙඳිරි ගන්නෙ නැහැ. බෑ කෙඳිරි ගන්නෙත් නැහැ. අපි කෙඳිරි ගා ඉන්නේ නැහැ. නෑ අපි කෙඳිරි ගන්නෙ නැහැ. මම ආරාධනා කරනවා ජනතා විමුක්ති පෙරමුණේ අණ්ඩ කුමාර දිසානායක මහත්තයාට එන්න ටීවී එකට මා එක්ක ප්‍රසිද්ධ විවාදයක ආර්ථිකය ගැන කතා කරන්න මම ආරාධනා කරනවා පුළුවන් නම් මේ අභියෝගය බාර ගන්න. හැබැයි ගරු කතානායකතුමනි හරිද මේ විවාදයට වලට ආරාධනා කරන ඇත්ත කරන විවාද මොනවද? හෙරෝයින් හඳුනාගන්නේ කොහොමද? අයිස් වලින් කොකේන් වෙන්කට හඳුනාගන්නේ කොහොමද? දෙවුන්දරෙන් බානේවත් සුවර් මීගමුවේවත් සුවර් ගඳානුව කොහොමද හොයාගන්නේ? අන්න එහෙම විවාදයක් තියෙනවා නම් ඒ විවාදයට වඩා සුදුසු පොට්ටන උෆර් මේ ඇත්තක විවාද කරන්න. මතක තබා ගන්න. खत्म बाय बाय टाटा गुड बाय. කැනඩාවේ පාස්කු ප්‍රහාරය සිද්ධ වෙද්දි කැනඩාවේ හිටියා. දවස් 15ක් ගිහලා ලංකාවේ අමුවේ මිනිස්සු මැරුණා. පොඩි ළමයි මැරුණා. ඉතාමත් වැරදි සහ අසත්‍ය තොරතුරු කියන්නේ ප්‍රහාරය සිද්ධ වුණේ 21. ඒතර මා ලංකාවට එනවා 25. කොටකින්. පොඩි. අනේ ඔයත් එකම ඔට්ටු දාන්නේ. ඔයත් කොට්ටු දානවා කුඩු ෂොට් එකක්. හරිද? ඔයත් කොට්ටු දානවා කුඩු ෂොට් එකක්. ඒ නිසා ගරු කතානේ මොන හෙරෝවින්ද හොද කියලා ඔට්ටුවක් දාන්න හොඳ මෙයත් එක්ක. හරිද? මීගොමින් ගොඩ බානේවත් හොඳ, දෙවුන්දරින් ගොඩ බානේවත් හොඳ කියලා ඔට්ටුවක් දාමු. එහෙම ඔට්ටුවකට හොඳ වෙයි. ගරු කතානායකතුමනි අපේ ජාතික ධන බලවේගයේ බස්නාහිර පළාතේ මන්ත්‍රීවරුන්ගේ පරද්දන්න පුළුවන්. හරිද? මේ විශ්වාස භංගයේ බස්නාහිර පළාතේ මන්ත්‍රීවරුන්ගේ පරද්දන්න පුළුවන්. මේ මොන ලපයි සිපයිද? A few moments later. විශාල ප්‍රශ්නයක්. It's a big question. ගරු මන්ත්‍රීතුමා මේක It's a big question. නාටක මඩුවක් වෙනවා ගරු මන්ත්‍රීතුමා. ඔක්කොම නැගිටවන්නද? අපි ඔක්කොම නැගිටවන්නද? අපිට ඔක්කොම නැගිටවන්න පුළුවන්. සීට් ඔබ ආසනයට යන්න. ඔබතුමා මේ ලපයි සෙපයි කියලා කියනවා මේ ත්‍ස්තවාදය ආසන වලට යන්න. ඔබතුමා කරුණා කරලා සභාව කරගෙන යන්න. කතානායකතුමනි ඒක පොයින්ට් ඔෆ් ඕඩර්. අර කතානායකතුමනි ප්‍රශ්නේ අහන්නේ කොහොමද අපිට ලපයි සිපයි කියනවා මේක විශාල ප්‍රශ්නයක්. It's a big question. It's a big question. ගරු කතානායකතුමනි අපි පාර්ලිමේන්තුවේ අපි විනයගරුකව හැසිරීම අපිට අවාසියක් වෙන්න බෑ. මෙතන 10ක් කතා කරනවා අපිට එකයි. එහෙම බෑ. ඔබතුමාට එහෙම බලයක්ුත් නෑ. මෙතන ඔක්කොම නැගිටලා කතා කරනවා. අපිට නැගිටවන්න පුළුවන්. ඔක්කොම නැගිටවන්නද? අපි ඔක්කොම නැගිටවන්නද? අපිට ඔක්කොම නැගිටවන්න පුළුවන්. ඒ නිසා අපිට මේ විශ්වාස භංගය ගරු කතානායකතුමනි අපේ ජාතික ධන බලවේගයේ බස්නාහිර පළාතේ මන්ත්‍රීවරුන්ගේ පරද්දන්න පුළුවන්. හරිද? මේ විශ්වාස භංගයේ බස්නාහිර පළාතේ මන්ත්‍රීවරුන්ගේ පරද්දන්න පුළුවන්.
මේ මොන ලපයි සිපයිද? හරිද? ඒ නිසා අපිට කියන්න තියෙන්නේ අපේ නිහතමානීකම අපේ විනයගරුකභාවය අපිට අසාධාරණයක් වෙන්න බෑ. අපි ඔබතුමාගේ ඉල්ලා සිටිනවා ඒ නිසා කරුණාකරලා සභාව කරගෙන යන්න.